අද අපි කතා කරන්නේ නිදහස් හුස්මක් සැහැල්ලු ජීවිතයක්. සුවය කරා යන රේකි වගේ ශක්ති ප්‍රතිකාර ක්‍රම සහ ශක්තිජනක මඟ. A free breath, a light life. සුවදිය වෙතින් ඉදිරිපත් කිරීමකි. ආදරණීය මිත්‍රවරුනි, අපේ ශරීරය තුල ජීවය රඳවා තබා ගන්නා ශ්වසන පද්ධතිය respiratory system ගැන අපි සෙනෙහසින් කතා කරමු. මේ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඇදුම ඇස්මා ගැන අද කතා කරමු. ඇදුම ඇස්ලා ඇදුම ආස්මා රෝගාබාධ සඳහා ඇලෝපැති වෛද්‍ය විද්‍යාව ස්වභාවික සුව කිරීමේ ක්‍රම සහ රේකි ප්‍රතිකාර ක්‍රමය චිත්තවේගීය හේතුන් සහ ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව කතා කරමු. හුස්ම ගැනීමේ නිදහස. ඇදුම රෝගයේ සුවපත් කරමින් ජීවිතය විඳිමු. ඇදුම කියන්නේ හුස්ම ගන්න අපහසුතාවයක පත් කරන අපේ හිතට වගේම කයටත් විශාල පීඩනයක් ගෙන තත්වයක්. අපි රේකි, ආයුර්වේදය සහ නවීන විද්‍යාව මුසු කරලා මේ තත්වේ දිහා ගැඹුරින් බලමු. ජීවිතයේ සැබෑ නිදහසින් හුස්ම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. ඇලෝපති දෘෂ්ටිය සහ රෝග ලක්ෂණ හඳුනා ගැනීම. වෛද්‍ය විද්‍යාත්මකව ඇදුම කියලා කියන්නේ අපේ ශ්වාසනාල බ්‍රොන්කයි පද්ධතිය නැවත නැවතත් ඉදිමීමට සහ හැකිලීමට ලක්වීමයි. මේ නිසා පෙනහළුවල සෙම් නිපදවීම වැඩි වෙනවා. හුස්ම ගැනීමේ අපහසුව, කිවිසුම් යාම සහ කැස්ස තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. ආසාදන, දූවිලි, පරාග නැතිනම් අධික මානසික ආතතිය වැනි දේවල් මේ තත්වය ක්ෂණිකව උත්සන්න කරන්න පුළුවන්. මේ නිසා අපි මුලින්ම රෝග ලක්ෂණ හඳුනාගෙන ඖෂධ වලින් පාලනය කරගන්න උත්සාහ කරන්න ඕනේ. ස්වභාවික සුව කිරීම සහ ආයුර්වේදයේ නුවණ. asthma, the Ayurvedic wisdom. ඇදුම කියන්නේ හුඟක් වෙලාවට අපේ ශරීරයේ අභ්‍යන්තර සමබරතාවයේ ගිලිහීමක්. මේ තත්වයට කුඩා කාලයේදී මව්කිරි වලින් අකලට ඉවත් කිරීම, එහෙම නැත්නම් premature weaning, සීනි, තිරිඟු සහ කිරි අධික ආහාර ගැනීම හෝ අධික ලෙස ප්‍රතිජීවක, එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් භාවිතා කිරීම වැනි දේවල් බලපාන්න පුරුවා. ආයුර්වේදයට අනුව පෙනහළුවලු ශක්තිය නිදහසේ ගලා යාම වළක්වාලන වකුගඩුවල දුර්වලතාවක් මෙහිදී ඇතිවෙන්න පුරුවා. ඒ නිසා අපේ ස්වභාවික ප්‍රතිකාරවල අවධානය යොමු වෙන්න ඕනේ ශරීරයේ තැම්පත් වෙලා තියෙන විෂ ඉවත් කරලා පෙනහළු හා වකුගඩු ශක්තිමත් කිරීම කෙරෙහි. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ පිරිසුදු කිරීම ක්‍රම අනුගමනය කිරීම මෙහිදී අත්‍යවශ්‍යයි. චිත්තවේගීය හේතු. හුස්ම ගැනීමට ඉඩක් නැති විට ඇදුම රෝගයට ගැඹුරු චිත්තවේගීය මුලක් තියෙනවා. මේ තත්වය ඇතිවෙන්නේ බොහෝ විට Tamanට හැඟීම් ප්‍රකාශ කරන්න, ජීවත් වෙන්න ප්‍රමාණවත් චිත්තවේගීය ඉඩක් නැහැ කියලා දැනෙන විටයි. සමහර වෙලාවට අධික සැලකිල්ල හෝ ගිල දමන ආදරය, smothering love මේට හේතු වෙන්න පුරුවන්. මේ නැති වෙන්නේ Tamanව හුස්ම හිර කරනවා වැනි හැඟීමක්. මේ නිසා අපේ ශාරීරික බාහිර ලෝකෙන් ආරක්ෂා වෙන්නට උත්සාහ කරමින් හුස්ම ගැනීමේ නාලිකා හිතාමතාම පටු කරනවා. ග්‍රන්ථි, චක්‍ර සහ රේකි ප්‍රතිකාරයේ පූජනීය අවධානය. රේකි ශක්ති සුව කිරීමේදී අපි මේ ශක්තිමය අවහිරතා ඉවත් කිරීමට අවධානය යොමු කරනවා. ඇදුමට සම්බන්ධ ප්‍රධාන ග්‍රන්ථි තමයි පීනියල්, තයිරොයිඩ් සහ අධිවෘක්ක ග්‍රන්ථි. ශක්තිය ලබා දිය යුතු ප්‍රධාන චක්‍ර වෙන්නේ තුන්වෙනි ඇස, උගුර, හදවත සහ සූර්ය ප්ලෙක්සස් චක්‍ර. රේගි ප්‍රතිකාරය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ පපුවේ ඉහළ කොටස සමතුලිත කිරීම. පොසිෂන් 4. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම. පොසිෂන් 8. පෙනහළු සහ ශ්වසන ප්‍රදේශවල ශක්ති ප්‍රවාහය නිදහස් කිරීම. පොසිෂන් 21. වකුගඩු ප්‍රදේශය සුව කිරීමෙන් පෙනහළු වලට වක්‍රව සහාය වීම. පොසිෂන් 12 සහ 13. අපේ අරමුණ වෙන්නේ මේ චක්‍ර සහ ශක්ති මධ්‍යස්ථාන සමගි කරලා අපේ ශරීරයට මට නිදහසේ හුස්ම ගන්න පුළුවන් නම ආරක්ෂිතයි යන පණිවිඩය ලබා දීමයි. ඔබගේ ශ්වසන පද්ධතිය, හදවතේ නිදහස හඳුනා ගැනීම. අපේ ශ්වසන පද්ධතිය, respiratory system කියන්නේ හුඟක්ම පුදුම හිතන දෙයක්. ඒක අපේ ශැංගීම් සහ මානසික නිදහසත් එක්ක කෙලින්ම සම්බන්ධයි. සරලවම කිව්වොත් අපිට නිදහසේ හුස්ම ගන්න බැරි වෙනම කියන්නේ අපේ ඇතුලේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න බැරිව අපි හිර වෙලා ඉන්නවා කියන එකයි. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හුවමාරුවට බාධා වෙනවා කියන්නේ අපේ ජීවිතයේ අවශ්‍යතා හමුවේ මානසිකව හිර වෙලා යටපත් වෙලා ඉන්නවා කියන එකේ සලකුණක්.
මේක ආයුර්වේදය සහ රේකී කියන දෙකේම ගැඹුරුම දර්ශනයක්. අපේ සිතුවිලි ජයගෙන නිදහස් හුස්මකට මාරුවෙමු. හුස්ම ගැනීමේ නිදහස යනු ජීවිතයේ නිදහසයි. ඔබ තුල තද කරගෙන සිටින බිය, කාන්සාව සහ මට ඉඩක් නැහැ කියන හැඟීමෙන් මිදෙන්නට කාලයයි මේ. ඔබ විසින්ම ඔබට ආදරයෙන් මේ අවසරය ලබා දෙන්න. මට නිදහසේ හුස්ම ගන්නට ආරක්ෂිතයි. මම මගේ ජීවිතයේ පූර්ණත්වය ප්‍රකාශ කරනවා. මම ආදරයෙන් සහ නිදහසින් මගේ හුස්ම සහ මගේ ඉඩකඩ අත්පත් කරගන්නවා. I am safe to breathe freely. I express the fullness of my life. I take up my breath and my space with love and freedom. මේ මොහොතේම ගැඹුරු හුස්මක් ඇද ඔබේ ශරීරයේ පුරා නව නිදහස් ශක්තියක් ගලා යන බව දැනෙන්නට ඉඩ හරින්න.